Big news. Expect the news. අතයිනවා. අද ඇත්තටම කොළඹ විශ්වවිද්‍යාලයටත් ඉතාමත් කනගාටුදායක අවස්ථාවක්. මොකද එතන මේ අනතුරින් රට ජීවිතේ පූජා කරපු ගෲප් කපිතාන නිර්මල් සියඹලා පිටිය කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත්තුපාදී අධ්‍යයනයේ සාර්ථකව නිව කළ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් වශයෙන් හිටියා. ඔහු පශ්චාත්තුපාදී අධ්‍යයනය කරේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය. ඇත්තරම අද මේ රටේ හදිසි තත්ත්වයේ නොතිබුණා නම් අද දවසේ තමයි ඔහු ඔහුගේ උපාධි ප්‍රදාන උත්සවයේ සහභාගී වෙන්න නියමිත වෙලා තිබුණේ. ඒ රටේ තත්ත්වය මත ඒ උපාධි ප්‍රදාන උත්සවයට අපි කල් දැමුවා. හැබැයි උපාධිය පිළිගැනීම අද කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්වුණා. නිලවක මම හිතන්නේ මොකද අපිට කොළඹ විශ්වවිද්‍යාල වෙනුවෙන් මෙතුමාට කරන්න පුළුවන් ගෞරවයක් විදිහට තමයි අපි ඒක කරේ. නිර්මල් සියඹලා පිටිය ගෲප් කැප්ටන් ගුවන්හමුදායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. තාම පරිණත විශාල අත්දැකීම් සම්භාරයක් තියෙන නිලධාරියෙක්. ඒ වගේ නිලධාරියෙක් ගුවන්හමුදාට අහිමි වුණාම ඒක ගුවන්හමුදාටත් විශාල පාඩුවක්. රටටත් පොදුවේ විශාල පාඩුවක්. එතුමා හුඟක් අත්දැකීම් තියෙනවා. යුද්ධ කාලේ හැමත් අපි එක්කත් ගමන් බිමන් ගිහිල්ලා තියෙනවා. ඉතින් එවැනි පළපුරුද්ද තියෙන නිලධාරියෙක් අහිමි වෙච්ච එක ගැන අපි තාම කනගාටුවටපත් වෙනවා. ශෝකයටපත් වෙනවා. Big news. Expect the news.